අයබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ ඉතා වැදගත් ගනුදෙනු දෙකක් පිළිබඳව අපිට සාමාන්‍යයෙන් MCQ පේපර් එකේ සහ ලොකු ගණන් වලට යද්දී ගොඩාක් වැදගත් හැබැයි අඩු අවධානයක් දෙන තියරි කාරණා. එතකොට අපේ මේ channel එකේ අරමුණම අඩු අවධානයක් දෙන ඒවා කොහොමද ගැඹුරින් අපි තේරුම් ගන්නේ ඒ වලින් කොහොමද අපි ලකුණු රැස් කරන්න කියන එක තමයි. එතකොට මේ අපි ලොකු ගණන් පස්සේ යනවා සමාගම් ගාන නේද? එතකොට ඒවට ලොකු ලකුණු ප්‍රමාණයක් දෙන නිසා ඒව පස්සේ යනවා. හැබැයි මේ වගේ පොඩි පොඩි දේවල් වලිනුත් අපිට ලකුණු රැස් කරගන්න පුළුවන්. සාමාන්‍ය MCQ පේපර් එකේ ලකුණු 2-3ක් සහ ඊට වඩා හම්බෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි බලමු මේ ගනුදෙනු දෙකෙන් කොහොමද අපි ලකුණු රැස් කරන්නේ. ඉතින් ලකුණු රැස් කරන්න කලින් මේ ගනුදෙනු දෙක පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. බලන්න ගනුදෙනු දෙක ප්‍රාග්ධන යෙදීම සහ ගැනිලි ගනුදෙනුවේ එකම එකේ කොටස් දෙකක්. මේකට අදාළ මූලිකාංගය තමයි ළමයි හිමිකම. අදාළ මූලිකාංගයේ හිමිකම කතා කරද්දී අපිට කතා නොකර ඉන්න බැරි සංකල්පයක් තමයි මේ ව්‍යාපාර ඒකක සංකල්පය කියලා කියන්නේ. ඉතින් අපි පටන් ගමු මෙතනින් ප්‍රාග්ධන යෙදීම. මොකද්ද ප්‍රාග්ධන යෙදීමක් කියලා කියන්නේ? අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදන එකට තමයි ප්‍රාග්ධන යොදනවා කියන්නේ. එතකොට සම්පත් කියද්දී මුදල් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වත්කමක් ඉඩමක් ගොඩනැගිල්ලක් යන්ත්‍රයක් වගේ වෙන්නත් පුළුවන්. ගැනිලි කියන්නේ මොකද්ද? අයිතිකරු ව්‍යාපාරයේ සම්පත් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න එකට තමයි ගැනිලි කියලා කියන්නේ. ගැනිලි ආකාර දෙකකට කරන්න පුළුවන්. භාණ්ඩ ගැනිලි සහ මුදල් ගැනිලි කියලා ආකාර දෙකකට කරන්න පුළුවන්. ප්‍රාග්ධන යෙදීමේ කොටස් දෙකක් තියෙනවා. මොකද්ද කොටස් දෙක? මූලික ප්‍රාග්ධනය සහ අමතර ප්‍රාග්ධනය. එතකොට මේ මූලික ප්‍රාග්ධනයේදී වෙන්නේ ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරන අවස්ථාවේදී අයිතිකරු සම්පත් යොදනවා නම් අපි ඒකට කියනවා මූලික ප්‍රාග්ධනය කියලා. ව්‍යාපාරයක් කරගෙන යන අතරතුරදී අයිතිකරු සම්පත් යොදනවා නම් අපි ඒකට කියනවා අමතර ප්‍රාග්ධනය කියලා. එතකොට ප්‍රාග්ධනයේ ප්‍රභේද දෙකයි. මූලික ප්‍රාග්ධනය අනිත් එක තමයි අමතර ප්‍රාග්ධනය. හරි. ගැනිලි වලත් ප්‍රභේද දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රභේද දෙක? මුදල් ගැනිලි සහ අනිත් එක තමයි ළමයි භාණ්ඩ ගැනිලි. අයිතිකරු ව්‍යාපාරයෙන් මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් මුදල් ගැනිලි. අයිතිකරු ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් අපි ඒවට කියනවා භාණ්ඩ ගැනිලි. හැබැයි ළමයි අපිට පේපර් එකේ කවදාකවත් ලස්සනට මෙන්න ප්‍රාග්ධනය යොදනවා අයිතිකරු, මෙන්න අයිතිකරු ගැනිලි කරා, මෙන්න මුදල් ගැනිලි කරා, මෙන්න භාණ්ඩ ගැනිලි කරා කියලා ලස්සනට පේපර් එකේ දෙන්නේ නැහැ. එයා ව්‍යංගාර්ථයෙන් තමයි අපිට දෙන්නේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ ගනුදෙනුව දිහා බැලුවට පස්සේ අපිට බැලුමටම හඳුනා ගන්න පුළුවන්ද මෙන්න මේක ප්‍රාග්ධනයේදීම මෙන්න මේක ගැන්ලි කියලා හඳුනා ගන්න පුළුවන්. ගිණුම් කරන්නේ තියෙන අමාරුම වැඩේ තමයි හඳුනා ගැනීමේ වැඩේ. එතකොට මේ හඳුනා ගැනීමේ වැඩේදී අපිට ලොකු තියරි කාරණා ප්‍රමාණයක් අපේ ඔළුවේ තියෙන්න ඕන මේක හඳුනා ගැනීමට. ඒක ඇත්තටම ගැනිලිද මේක ඇත්තටම ප්‍රාග්ධනයේද කියලා දැනගන්න නම් අපේ ඔළුවේ තියෙන්න ඕනේ ඒකට දාලා තියරි කාරණා. එතකොට මේ ප්‍රාග්ධනය සහ ගැනිලි කියන ගනුදෙනු දෙකේ මූලිකාංගය තමයි හිමිකම. මේක හිමිකම, මේක මූලිකාංගය ළමයි ඍණ හිමිකම්. හිමිකම්ම තමයි හැබැයි ඍණ හිමිකම්. හිමිකම ගැන කතා කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න සිදු වෙනවා ව්‍යාපාර ඒකක සංකල්පය ගැන. ව්‍යාපාර ඒකකේ සංකල්පය ගැන කතා කරන්නේ නැතුව හිමිකම සහ මේ දෙක ගැන කතා කරන්න අපිට බෑ. අපි බලමු ව්‍යාපාර ඒකක සංකල්පයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියන්නේ මෙන්න මේ වගේ කාරණා. අපි දන්නවා ඕනෑම ව්‍යාපාරයකට ඉන්නවා අයිතිකාරයෙක්. අයිතිකාරයෙක් නැති ව්‍යාපාරයක් නැහැ.
අපිට කියනවා මේ ව්‍යාපාර ඒකක සංකල්පයෙන් අයිතිකරුත් ව්‍යාපාරයත් දෙන්නෙක් කියලා හිතන්න කියලා. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කියලා හිතන්න කියනවා ව්‍යාපාර ඒකක සංකල්පේ. ඒ වගේම අපිට කියනවා මේ ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් අයිතිකරුගේ වත්කම් හා වගකීම් විදියට හිතන්නත් එපාලු. අයිතිකරුගේ වත්කම් හා වගකීම් ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් කියලා හිතන්නත් එපාලු. දැන් අපි මෙන්න මෙහෙම බලමු. ඔන්න ව්‍යාපාරයට ඉඩමක් තියෙනවා රුපියල් ලක්ෂ 8ක. ව්‍යාපාරයට ගොඩනැගිල්ලක් තියෙනවා රුපියල් ලක්ෂ 6ක. ව්‍යාපාරයේ ගනුදෙනු කිරීම සඳහා මුදල් තියෙනවා රුපියල් 50000ක. ව්‍යාපාරයේ විකිණීම සඳහා භාණ්ඩ තොගය තියෙනවා රුපියල් 50000ක. හරි. දැන් ව්‍යාපාරයේ මුළු වත්කම් තියෙනවා රුපියල් ලක්ෂ 15ක්. අපි හිතමු මේ ලක්ෂ 15ම ව්‍යාපාරයට අයිතිකරු තමයි ප්‍රාග්ධනය ලෙස යොදලා තියෙන්නේ. එයාගේ තිබ්බ පෞද්ගලික දේපල තමයි මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා යොදලා තියෙන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පය අපිට කියනවා අයිතිකරු යෙදුවා වුණත් මේක ව්‍යාපාරයට යෙදුවන් පස්සේ මේවල අයිතියක් අයිතිකරුට නැහැ. දැන් මේවල අයිතිය තියෙන්නේ කාටද? ව්‍යාපාරයට. අපි හිතමු මේ අපේ අයිතිකාරයාගේ නම සමන් කියලා. සමන්ටත් තියෙනවා පෞද්ගලික නිවසක්. ඒකේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් කියලා හිතමු. එයාටත් තියෙනවා පාවිච්චි කරන මෝටර් රථයක්. මෝටර් රථයේ වටිනාකම අපි හිතමු ලක්ෂ 2ක් කියලා. එතකොට මෙයාට තියෙනවා මුළු වත්කම් ලක්ෂ 8ක්. දැන් අපෙන් අහුවොත් එහෙම ප්‍රශ්නයක් සමන්ගේ මුළු වත්කම් ප්‍රමාණය කීයද කියලා ලක්ෂ 8ද ලක්ෂ 15ද එහෙම නැත්නම් මේ දෙකම එකතු කරපු ලක්ෂ 23ද? උත්තරේ වෙන්න ඕන රුපියල් ලක්ෂ 8. ඇයි ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අයිතිකරුගේ වත්කම් අයිතිකරුගේ ව්‍යාපාරයේ වත්කම් ව්‍යාපාරේ මේ ටික දැම්මා වුණත් අයිතිකරු ව්‍යාපාරයට දැම්මයින් පස්සේ මේ ලක්ෂ 15 අයිතියක් සමන්ට නැහැ. හරි. අපි හිතමු ව්‍යාපාරේ අරන් තියෙනවා ව්‍යාපාරික ණය ලක්ෂ 3ක. ලක්ෂ 3ක ව්‍යාපාරික ණයක් කරන් තියෙනවා. අයිතිකරුත් අරන් තියෙනවා නිවාස ණයක්. රුපියල් ලක්ෂයක. හරි. දැන් මේ අයිතිකරුගේ නිවාස ණය ගෙවන්න ඕන කවුද? අයිතිකරු විසින්. ව්‍යාපාරේ ණය ගෙවන්න ඕන කවුද? ව්‍යාපාරයේ විසින්. අයිතිකරුගේ ණය ව්‍යාපාරයේ ගෙවන්නෙත් නැහැ. ව්‍යාපාරේ නම ණය අයිතිකරු ගෙවන්නෙත් නැහැ. එතකොට දැන් අපි කාරණා දෙකක් පැහැදිලි කරා. මොකක්ද කාරණා දෙක? අයිතිකරුත් ව්‍යාපාරයත් කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. ඒ වගේම ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් වල අයිතිය තියෙන්නේ අයිතිකරුගේ වත්කම් හා වගකීම් වල අයිතිය තියෙන්නේ අයිතිකරුට. ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් වල අයිතිය තියෙන්නේ ව්‍යාපාරයට. මේ ඔක්කොම අයිතිකරු යෙදුවා වුණා. දෙක. තුන්වෙනි කාරණාව තමයි මේ ව්‍යාපාරයේ ගිණුම් කරන කටයුතු කරන්නේ කවුරු කියලාද හිතන්න ඕන. සමන් කරනවා කියලාද හිතන්න ඕන, ව්‍යාපාරය කරනවා කියලාද හිතන්න. අපි හිතන්න ඕන මේ ව්‍යාපාරයේ ගිණුම් කරන කටයුතු කරන්නේ ව්‍යාපාරයේ විසින් කියලා තමයි හිතන්න ඕන. එතකොට ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් තමයි අපි සෑම ගනුදෙනුවක් දිහාම බලන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපිට ගාණක් ආවොත් සමන්ගේ ව්‍යාපාරයේ 2024 ජූලි මාසයට අදාළව පහත තොරතුරු ඉදිරිපත් කරයි කියලා අපි හිතන්න ඕන සමන් කියලා නෙවෙයි. අපි හිතන්න ඕන අපි මේ ව්‍යාපාරයේ ඉන්න ගණකාධිකාරීවරයාගේ ඇසින් තමයි අපි මේ ගනුදෙනු දිහා බලන්න ඕන. අයිතිකරුගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් එහෙම අපිට මේ ගාණ හදාගන්න බෑ. ඔන්න ව්‍යාපාර ඒකක සංකල්පෙන් අපිට කියන කාරණා තුන. දැන් අපි බලමු මේ ව්‍යාපාර ඒකක සංකල්පයයි මේ මූලිකාංගයයි මේ ගනුදෙනු දෙකයි දාලා අපිට කොහොමද ගණන් වල සංකීර්ණව ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. හරි. මේ බලන්න. අපිට කියනවා අයිතිකරුගේ නිවසේ විදුලි බිල. අයිතිකරුගේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවනවා කියලා. අයිතිකරුගේ විදුලි බිල ව්‍යාපාරයේ ගෙවනවා. හරිද? ඒවට කියන්නේ මොනවා කියලාද ළමයි? ගැනිලි. කොහොමද ඒක ගැනිලි උනේ? අයිතිකරයගේ විදුලි බිල ගෙවන්න ඕන අයිතිකරු.
ඇයි ව්‍යාපාරයත් අයිතිකරුවෙක් කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ. දැන් මේ විදුලි බිල ගෙවලා තියෙන්නේ කවුද? ගෙවලා තියෙන්නේ ව්‍යාපාරේ. එහෙනම් අයිතිකරුගේ දෙයක් ව්‍යාපාරය ගෙවනවා නම් මේ දෙන්නෙක් නිසා අපි ඒවට කියනවා ගැනිලි කියලා. මම කිව්වේ පේපර් එකේ නේද? පේපර් එකේ අපිට කවදාකවත් ලස්සනට මෙන්න මුදල් ගැනලි මෙන්න බාණ්ඩ ගැනලි කියලා එන්නේ නැහැ. අපිට ව්‍යාංගාර්ථයෙන් කියනවා අයිතිකරුගේ විදුලි බිල ව්‍යාපාරය ගෙව්වා. එතකොට අපිට හැකියාව තියෙන්න ඕන මේ ගැනිලි කියලා හඳුනා ගන්න. අයිතිකරුගේ විදුලි බිල ව්‍යාපාරය ගෙවුවොත් ඒක ගැනිලි. මොකද ව්‍යාපාරයක සංකල්පය අනුව අයිතිකරුගේ දේවල් ගෙවන්න ඕන අයිතිකරුවා. මේක නම් ටිකක් ඕගොල්ලන්ට උහුරුයි. මේක බලන්න. අපිට කියනවා ව්‍යාපාරේ ණය හිමියන්ට අයිතිකරු විසින් මුදල් ගෙවනවා. හරිද? ව්‍යාපාරේ ණය හිමියන්ට අයිතිකරු විසින් මුදල් ගෙවනවා. දැන් ව්‍යාපාරයක සංකල්පයට අනුව ළමයි ව්‍යාපාරේ ණය හිමියන්ට ගෙවන්න ඕන ව්‍යාපාරය විසින්. අයිතිකරු නෙවෙයි. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරේ ණය හිමියන්ට අයිතිකරු ගිහිල්ලා සල්ලි දානවා. ඒක අපි හඳුනා ගන්න ඕන මොකක් විදියටද? අයිතිකරුගේ විදුලි බිල ව්‍යාපාරයේ ගෙවනකොට ගැනිලි කියනවා නම් ගැනිලි වල අනිත් පැත්ත මොකද්ද ළමයි? ප්‍රාග්ධනය. එතකොට ව්‍යාපාරයේ වගකීමක් අයිතිකරු ගෙවනකොට මේකට කියන්නේ මොනවද කියලාද? ප්‍රාග්ධනය කියලා. අන්න ඕක තමයි අපිට අමාරු. එතකොට මේ ව්‍යාපාරයේ ණය හිමියන්ට අයිතිකරු ගෙවනකොට ඒක ප්‍රාග්ධනය වෙන්නේ ඇයි? ව්‍යාපාරයක සංකල්පයෙන් මේ දෙන්න වෙන් කරලා තියෙනවා. ව්‍යාපාරේ වගකීම් ගෙවන්න ඕනේ ව්‍යාපාරය. ඒක අයිතිකරු ගෙවුවොත් එහෙම ඒක මොකක් විදිහටද අපි සලකන්න ඕනේ? ප්‍රාග්ධන යෙදීමක් විදිහට සැලකිල්ලට ගන්න ඕනේ. ඔන්න ඔය කාරණා නිසා තමයි අපිට හඳුනා ගන්න බැරි වෙන නිසා තමයි මේක ප්‍රාග්ධනය මේක ගැනිලි කියලා හඳුනා ගන්න බැරි නිසා සමහර වෙලාවට අපි ප්‍රශ්න පත්‍රය අසාර්ථක වෙනවා. මොකද අපිට කවදාකවත් පේපර් එකේ සමහර වෙලාවට ගොඩක් අඩුයි එන්නෙම නැති තරම් අපිට අයිතිකරු කරපු ප්‍රාග්ධනය මෙච්චරයි අයිතිකරු කරපු ගැනිලි මෙච්චරයි කියලා ඉවර වෙලා පැහැදිලිව දෙන්නේ නැහැ. අපිට සිද්ධියක් ඇසුරෙන් දෙනවා. අපි ඒ සිද්ධිය තුලින් දකින්න ඕන මේ දීලා තියෙන්නේ ගැනිලි. මේ දීලා තියෙන්නේ ප්‍රාග්ධනය. අන්න ඕක තමයි අපිට තියෙන අමාරුම වැඩි. හරි. ඉතින් මම හිතනවා මේ ප්‍රාග්ධනය සහ ගැනිලි කියන ගනුදෙනු දෙක සම්බන්ධව ඔයගලන්ට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. හිමිකමත් එක්ක බැඳිච්ච සංකල්පයක් තමයි ලාභය කියලා කියන්නේ. ලාභය හොයන්නේ ආදායම් ඍණ වියදම්. වෙන ක්‍රමයක් නෑ ලාභය හොයන්න. ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. මේ ව්‍යාපාරයක් උපයන ලාභය භුක්ති විඳින්නේ කවුද ළමයි? ව්‍යාපාරයේ අයිතිකරු. අයිතිකරුට අයිති දේවල් දාන්නේ ව්‍යාපාරයේ හිමිකමට. එතකොට මේ ලාභය කියන එක හිමිකමට එකතු වෙනවා. ව්‍යාපාරයක ආදායම් වැඩි වෙන්න ව්‍යාපාරයක ලාභයත් වැඩි වෙනවා. ලාභ වැඩි වෙන්න ව්‍යාපාරයේ හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් මට මෙහෙමත් කියන්න පුළුවන් නේද? ව්‍යාපාරයක ලාභ වැඩි වෙනකොට හිමිකමත් වැඩි වෙනවා. එතකොට ව්‍යාපාරයක වියදම් වැඩි වෙනකොට ව්‍යාපාරයේ ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනකොට හිමිකම අඩු වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනකොට හිමිකම අඩු වෙනවා කියලා කියන්නත් පුළුවන්. හිමිකමට අදාළව මෙන්න මේ කාරණාවක් දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද? හිමිකම වැඩි වෙනකොට හිමිකම වැඩි වීමට හේතු. හිමිකම වැඩි වීමට හේතු. හිමිකම වැඩි වීමට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාග්ධනය යෙදීම. ප්‍රාග්ධනය යෙදීම. ව්‍යාපාරයක ප්‍රාග්ධනය යොදන්න ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා අයිතිකරු සම්පත් යොදන නිසා. අනිත් හේතුව තමයි ආදායම් ඇතිවීම. ඊටාම වැදගත් මේ ආදායම් ඇතිවීම. එතකොට ආදායම් ඇති වුණාම හිමිකම වැඩි වෙන්නේ කොහොමද කියලා අපි මෙතන පැහැදිලි කරා. ආදායම් වැඩි වුණාම ලාභ වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනේ හිමිකම අඩු වීමට හේතු. හිමිකම අඩු වීමට හේතු. හිමිකම අඩු වීමටත් හේතු දෙකක් තියෙනවා. එකක් ගැනිලි.
අයිතිකරු විසින් ව්‍යාපාරයේ සම්පත් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න හිමිකම අඩු වෙනවා. අනිත් හේතුව තමයි වියදම් ඇතිවීම. එතකොට ව්‍යාපාරයක වියදම් වැඩි වෙන්න ලාභ අඩු වෙලා හිමිකම අඩු වෙනවා. ඉතින් මේ ඉගෙනගත්ත කාරණා වලින් අපි බලමු කොහොමද MCQ පේපර් වල තියෙන ප්‍රශ්න විසඳන්නේ කියලා.